හැමදාම අපි කිව්වේ අලුත් මාළු ගෙනාවා කියලානේ. හැබැයි ඒ ගේන අලුත් මාළු ඔයාලා අරන් ගියාම ඔයාලා කොහොමද ඒ කට්ටියව කෙයා කරගන්නේ? ඒ කෙයා කරගන්න හැටි තමයි අද කියන්න යන්නේ. මාළුවෙක් සාමාන්‍යයෙන් හදද්දි අනිවාර්යෙන්ම පොඩි පොඩි ටිප්ස් ටිකක් තියෙනවා දැනගන්න. කෙලින්ම කවදාවත් ගිහිල්ලා එකපාර ටැංකිය බෑග් එකේදී අපි දෙන මාළු ඉතින් ටැංකියට හලන්නේ නැහැ. ගොඩක් ක්වොරන්ටයින් කරලා වෙන ටැංකියක දාලා නිරෝධායනය කරලා වගේ දාගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ඒ වගේම සමහර මාළු වර්ග වලට තියෙනවා පොඩි ලුණු ඩෝස් එකක් ඔය කට්ටිය පාවිච්චි කරනවා නේ. ඇක්වැරියම් සෝල්ට් පාවිච්චි කරනවා ඒත් හොඳයි. එහෙමත් නැත්නම් අනිවාර්යෙන්ම ඇමෝනියා රේට් එක වැඩි වෙනවා. ඒ කියන්නේ වතුරක සිරිගඳ එනවා අපේ වචනෙන් කියනවා. මේකේ ප්‍රශ්නයක් අපි ගෙනලා තියෙනවා අලුත් ප්‍රොඩක්ට්ස් වගේ චමචක් කරේ ආවේ මාතලේ shop එක. ඒ වගේම හොඳ ආහාරයක්ත් දාන්න ඕනේ. මම කියපු කරුණු ටික ඔකට පැහැදිලි වෙන්න ඇති කියලා මම හිතනවා. අනිවාර්යෙන්ම හොඳ ආහාර එකක්, හොඳ ගුණාත්මක වතුර එකක් තියාගන්න ඕනේ. ඒ කියන්නේ ජරා වෙච්ච නැති, ඒ වගේම හොඳ ඔක්සිජන් සප්ලයි එකක්. ඒ දේවල් ටික ඔක්කොම හොඳට තියාගන්නවා නම් මාළු කොහෙත්ම ලෙඩ වෙන්නේ නැහැ. ඒ වගේම සාමාන්‍ය නෝමලි අපිට පාවිච්චි කරන්න පුළුවන් බෙහෙත් වර්ග ටිකකුත් තියෙනවා. ඒ දේවලුත් තියෙනවා. ඔයාලා අපේ මාතලේ shop එකට ආවොත් ඒ දේවල් සම්පූර්ණයෙන් දැනගන්න පුළුවන්. වැඩි විස්තර දැනගන්න අපිට WhatsApp message එකක් දාන්න මේ චමත් ඇක්වැරියම් මාතලේ